Uma noite convocou, talvez senta com o popô. Uma noite convocou, talvez senta com o popô. É vapo, vapo no setor, é vapo, vapo. Oh friends, ඉතින් මම වෙල්කම් කරනවා මගේ channel එකට. අඩෝ පොඩි කේස් එකක් ගියා බං ෆෝන් එකේ ස්ටෝරේජ් මදි වෙලා මේ මම රෙකෝඩ් කරපු එක නැතුව ගියා. එහෙම මට ස්ටෝරේජ් නැහැ කියලා මැසේජ් එකක්. දැන් ක්ලියර් කරා මං හිතන්නේ හරියයි මේ වීඩියෝ ටික මං කලින් රෙකෝඩ් කරපු එකයි තව ටිකක් තිබිලා අයින් කරා කමන්න නැහැ. බලමු. මිඩ්නයිට් සීන් එකනේ. ඕන මොගලක් යම බලපන් ආසම නැති ගන්න කතේ තියන් ඉන්නේ කොහොමද ගෑම් ආසම නැති ගන්න එක සියාඩ බම් මම හය ෂොට් පොඩ්ඩක් ආස නැහැ කො දීපන් කොබන් අයියෝ ලතාවෙන් බලපන් මේක හය ෂොට් තියනවා කියලා නැහැ බයිසන් එක තියනවා හෙල්මට් එක වෙස්ට් එකයි තියනවා. වෙස්ට් එක අපිට ඉල්ලන්න බෑ. කවුද බෑ මයික් එක හරවද? මොකද්ද බයි ස්කින් එක? දැන් දැක්කෙත් ස්කින් එකක් තියෙනවා කියලා එකට. අඩෝ මේම්බා මැරියා අන්නේ උඩ දාගෙන ගහලා අරුට උඩ වැඩට දිහා දහසක් ගන්න එපා උඩ මේ පඩිපලෙන් උඩට ගියාට පස්සේ උඩ ඉඳන් ගහලා දෙන්න මම මීන් කරේ හැම දෙයක් මේ බයික් එක මෙතනින් දුවගෙන නන්ද අනේ එම ගහන්නේ කොට්ටු නෑ අනේ අඩෝ ඩවුන් නේ වල් බල්ලා හරි ඒ ෂොට් එක මිස් වුණානේ බං කලින්ම ඔන්න ඔක තමයි කියන්නේ බං යස් බං අඩෝ සෙල්ලම් දාගෙන ඉන්න එපා හෙඩ් එක්ස්පර්ට් ඉන්න ආ ඉතින් දන්නවනේ හෙඩ් එක්ස්පර්ට් නේ බං මේ මගුලේ තියෙන්නේ නේ ඒක එතන පෙන්නන්නේ නැහැ නේ අමතකුණා. දැන් ඉතින් මේ මැච් ටික ගහපන්කෝ. නයිස්. අපි මොට්ටා දාලා යන් ගමු. කෝබන් අලුතෙන් හම්බෙච්ච මොට්ටා මේ. ඒකෙන් හම්බෙච්ච මොට්ටා අප්පා මං ගා ඉච්චරි වෝට් තිබෙත් නැහැ නේ. ඒකේ නාතල්ලේ. මේ ලංකාවේ සර්වර් එක නෙමෙයි බං උඹලා ප්ලේ කරන සනා බෝයි. තරුෂයද ලංකාවෙක් වෙන්න ඇති කවන්නේ මට හොඩු රික්ස් එකක් තියෙනවා මචං දෙන්නම් පොඩි අර කොහේ හැංගිලා ඉන්නවද දන්නේ නැහැ නරු සෙන්සර් බීකන් එකක් මේකේ තියෙ මෙතන ඉඳලා නේ ඒ පැනපා මට මේ පයින් ජම්පින් බටන් එක මිසින් වෙනවානේ යකෝ තිබ්බ එකම වෝල් එක දුන්නේ බං මට දැන් අර කෝල් ඔෆ් ඩියුටි එක ගහලා මේකේ බටන් ටික පොඩ්ඩක් කවුල් වෙලිලා තියෙනවා අර බලපන් මූ මෙතන ඩවුන් බා ඌ එතන බුදියන් ගියාංකෝ එච්චර වෙලා වෝල් එක කම්බු අඩෝ මෙතෙන්ට ආව විතරයි මැච් එක ඉවර කරේ අයියකෝ එක කිල් එකක් නෑ මම එනමි දැක්කවත් නෑ වැටලා ඉන්නවද ඒක එච්චරයි මෙන්න පොඩ්ඩ ඉදපන් මෙන්න මෙතන ජම්පින් එක මෙතන පේනවනේ මේ මෙතන වෝල් එක යකෝ වෝල් එක ජම්පින් එක නෙමෙයි මම දැන් කොඩ් එකේ මෙතන හොන්න ඔහම ගහලා මෙහෙම ඔබලා මේ පැත්ත ඔබලානේ යන්නේ ලිස්සන්නේ අර බිම දිගේ දැන් ඒක මෙයා වෙලා දැන් මට ඒක තමයි මීටර් එකේ තියෙන්නේ. නතර තාපඩේ ආයි වෝල් එකේ. පිස්සු නම් කෙලින්න හදන්න එපා. බුදු අම්මේ. එනමි. හරි.
ඉතින් බං මට හෙන්න ආත භූත ක්‍රමයකට බං මේක. හරි. 2යි. සුදු මැණික ඔය ඩවුන් වෙන්නේ. යකෝ තෝ මට වැඩි තියන්නේ. උඹ හිතන් ඉන්නේ මම අකාලයා කියලා. ඒ සෙන්සර් බීකන් යන්නේ බං මෙතන තියෙන්නේ. මේක කමන්න එපා. AWM කොන්නේ. මුන් එකෙක්වත් ඉල්ලපු එකක්වත් තරන් දුන්න. මේක ලෙවල් අප් කරන්නේ නැහැ. ඒක ලෙවල් අප් කරෙත් නෑනේ බම්මා. දැන් ඒකම ටොක් නේ. ලෙවල් 1 තිබ්බේ. හරි. 100ක් තියෙන ඕන්නම් කියපන් දෙන්න. නෑ දෙන්න. නෑ දෙන්නම් කොකමන්නේ. ඉතින් පවුනේ අසරණ. මේ මොන තුම්පණකින් යයිද දන්නේ යන පැත්තකින් ගිහලා ගහමු. උඹලට ගේම් මේ සවුන්ඩ් එක එනවද දන්නේ නැහැ. මම මේ ෆෝන් එක ඒ ට්‍රැක් එක වයින්නවා. ඉතින් මට දැන් අරක තමයි බං සීන් කෝන් එක වෙලා තියෙන්නේ. මට කොහෙන්ද ගිහුවේ කියලා හිතා ගන්න බැරුව මම මේ ඉන්නේ. මෙහෙම යනවා. වෙන යන්නත් පැත්තක් නැහැ ඒක. ඩෙසර්ට් නේ කොහොනික් එක ඔන්න ඔකට ගහපන් බා. දිනුම් යකෝ අන්න හදාපන්. කොහොමද ගැම්ම පෙටත් එක්කයි. ඉතින් බං ළඟදී මම ලයිව් එකක් යමු. සබ්ලා 100 ගහපුවාම ළඟදිම ඕනේ. අනේ සබ්ලා 50ක් ගහන්නවත් හෙල්ප් එකක් දීපල්ලකෝ. දුක යකෝ දුකයි. මොනවා කස්ටම් එක තියාගෙන වැලලියක්. මේ බලන්න මේ සර්වර් එකේ ඉන්කුබේටර් එකක් තියෙනවා. හැබැයි කිට් එකද නෑ ජෙම් වලට හැබැයි මේ කාඩ් තියෙන මේ කාඩ් වලින් කරත හැකියි. මේ බලන්න මේ කියන කිට් එක. කොහොම නයිස් නේ. අම්මට සිරි. මේකෙත් තියෙනවා නේ. හරි කවල් නෑ. අපි යමු. ඒ රටේ මේක හැබැයි බුయ్య පාස් එක නම් ගන්න. මේ 650 ප්‍රීමියම් එක. අපේ එකේ 300 ගාන බ්‍රසීල් සර්වර් එකේ 250යි. ගියාංකෝ ජෙම් මොන එකට? ඊෂි අන්න ජිරයි. මේ ජිරයියාගේ ඔලුව උස්සලා මෙන්න මූ ජිරයියාගේ ඔලුව උස්සලා යකෝ. අඩෝ කෝ ඇග? ඊයුගේ ජංගි යන්නේ. අඩෝ ජිරයි. අඩෝ පොඩ්ඩ ඉදපන්. ඒ පොඩ්ඩ යන්නත් ඉදපන් බා මට ස්ක්‍රීන්ෂොට් එක. අර ගියානේ බල්ලෙක් බම්මු නම්හම්. අඩෝ ජිරයියාගේ ඔලුව උස්සලා. ඒ ජිරයියාගේ ඔලුව උස්සලා අඩෝ බලපන් පැන්න හැටි ඔලුවටමයි වැදුනේ. අඩෝ වයි මම්මි මේ පැනල් කියන්න එපා. පැනල් නෑ දැක්කනේ සේරම ඔලු යන්නේ නෑ මගේ. අර ඒ මං උස්සන විදිය මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ. බටන් එක උස්සන ක්‍රමේ. අඩෝ මීම් බං එකේ මෙහි මෝ බලපන්කෝ මැද්දටම ඇවිල්ලා ගන්නවා ආයේ නෑ. සුපිරිම වැඩෙක්ක මී හාවගේ හාව පව් බා. හාමලුගේ ඔළුව දාගෙන අරු. ඒව කැත වැඩ නේ බා. නෑ මචං අපි මේක සත්ත්ව හිංසනේ හෙලා දකින්න ඕනේ. හැබැයි මේ මිනිස්සු මරලා ඔළුවට දාගන්න එක පොඩ්ඩක් පාප කර්මයක් නේ බා. මේ බලහන් ඇග්ග මාරු කරලා ඔළුව දාගෙනනේ. අයියෝ ජිරයියාගේ ඇග උස්සලා. මූටත් වෙන එකක් තිබ්බේම නැද්ද බා උස්සන්න. බලපන් ජිරයි පව් යකෝ නරුටෝ ඔව් නෑ ලෙජෙන්ඩරි සනින්නගේ එකෙක්ව මරලා ඔළුව දාගත්තේ.
අපි මේක පැත්තකින් දීමුකෝ සත්ත්ව හිංසනේ මිනිස් හිංසනේ. ඒකට මොකද කරන්නේ? අඩෝ සෝරි බා. වැඩි හිතන්න එපා මේ මන් දන්නේ නැතුව ඒක ගැහුවේ. ඌ ආවා මං ගැහුවා මං එච්චරයි දන්නේ. අඩෝ ඌ අනිත් පැත්ත හැල්ලිදලත් 105ක් ගියානේ බවුට. ඩවුන් වෙච්ච එකෙත් ඔළුවට වැදුනේ. නෑ මං හැක් නෙමෙයි. මං පැනලුත් නෙමෙයි මං හැකුත් නෙමෙයි මං පැනලුත් නෙමෙයි. මං හෙලා දකින්න මේ බලපන් ජිරයියාගේ ඔළුව උස්සල එකේ. උඩ දින්නේ. සිරාට මං ඒක හෙලා දකින්න. ජිරයියාගේ ඔළුව උස්සලා බා. අර බලපන්. අඩෝ මිනිස් හිංසරි ඔබ ජිරයියා මැරුවේ. පව් බා. අපෝ අපේ සෙට් එකකින් ඌට නම් මේ නරූටෝ සීරීස් එක ඌ පිස්සෙක් බං ඌ. උගේ වර්ල්ඩ් පේප් එකෙත් ඌ අර ඇනිමේෂන් AI එකක් ට්‍රෙන්ඩ්ලා තියෙන බා මේ දවස්වල හදන්න. ඒකෙන් උගේ අනිත් පැත්තේ නරූටෝව දාලා ඌ ෆොටෝ එකක් හදාගෙන DP එකට දාගෙන ඉන්නේ. නෑ ඉතින් උට නරූටෝ කිව්වොත් එහෙම ඔක යකෝ මන්න මේ දැන් සීරීස් එක ඩවුන්ලෝඩ් කරන්න හොයනවා. මුළු මේකම යකෝ එපිසෝඩ් 700 ගානක් ඩවුන්ලෝඩ් කරන්න. කමන්නේ ඩවුන්ලෝඩ් කරා කියමුකෝ බලන්නේ. මම රිවිව් කරන channel එකකින් බලන කවුද මොන් චයිල්ඩ් නේ. ඌ පාට රිවිව් කරන. අඩේ වදිනවා. කවුද බං ඒ කෙලි? උඩින්ද කෙලි? අන්න මංගාව එක මැරුණා. හරි මට මොන්නේ මු කොහෙන්ද බං ගහන්නේ? අර එනේ ඉන්නේ. වල් පෙරේත කුණ්ඩා. ඵලයන් ගුණ්ඩ යන්න. ඒස් යකෝ ආයෙස්. ඒස් බං. අයියෝ මොකද්ද මේ වෙලාවේ? එක්කෝ මට ට්‍රැක් නැත්තම් මිනිස් හිංසනේට ට්‍රැක්. ජිරයියාගේ ඔලුව දීපන් ආයි කියලා සෙට් කරලා මොකද්ද මං අර යුට්සු එනම මතකත් නෑ. මොකද්ද? සාමාන්‍යයෙන් යුට්සු. ඒකින් ගෙන්නන්නේ වෙන්නේ නෑනේ බං. අර කවුද බං? අර ඊටාචි නෙමෙයි මොකද්ද බං? ලෙජෙන්ඩරි සනින්ලාගේ අනික් එක මොකද්ද ඌ මතක නෑනේ. වැටියන් දන ගහපිය බීම අන්න එහෙම. ඌ මැරෙන්නෙත් නෑ බං. අඩෝ මෙතන ඩවුන් වල ඉඳලා කියපන්කෝ. ෆස්ට් බ්ලඩ්. නයිස් නේද? අඩෝ මගේ HP අඩුයි බං ඇවිල්ලා ගහපල්ලකෝ. ඇයි බං මුන්ට එහෙම ඇවිල්ලා ගහන්න හිතෙන්නේ නැත්තේ මං අහන්නේ. අන්න බං. අඩේ මං හිතුවේ නම් ඒක වදී කියලා Bye, have a good time. Adi, ii gahapang. Nice yako. Nice. අන්න හැම දාපන් emote. අඩේ emote අරගන්න එක ඇවිල්ලා බා. AC80ට. ඒක nice AC80 ගන්න skin එක. කෝ ඒක දාගෙන නැත්නේ. ඉතින් මේ සාල්කේ තියෙන බං coin වලට ගන්නත් ගොඩක් දේවල්. coin හොයාගත්තා කියන්නේ ඉතින් ආය කෙලින්ම මේ account එකේ මේ වගේ සර්වර් එක නම් ඉතින් ආය pro කෙනෙක් තමයි. කියන්න යන්නේ. අපේ සර්වර් එකට ජෙම් 100 top up කරලා ගන්න mac 10 එකක් ආවේ ඒක මගේ free දුන්නා. බුයියා 12ක් දුකෝද ගැහුවට පස්සේ.
නෝ ඒ වගේ එකක් තමයි මේ මූ බැටල් පාස් එක දාලාද ඒකේ උන්ගේ කොණ්ඩේ බං නිකන් හරියට අර අනේ කඩුව ගනින් මට ආවේ නෑ නේ වෙලාවට මං ඔය වගේ වලට ආස නෑ Call of Duty එකේ නම් ආසම් වෙපන් ටික බං මිලි හැබැයි අමාරුයි ඉතින් බං මිලි යුවහම මතක් වුණේ අපේ පන්තියේ තියා මිලි නෑ ඕන්නේ කවුද මිලි එපා අරහෙන් ගහනවා මෙහෙන් ගහනවා එහෙනුත් ගහනවා අඩෝ උඹලා ටෙලිපෝටස් ඔපරේටර්ස්ලාද බං ඊ යකෝ මේ මල්ලි මේ HP ගහගෙන හීල් වෙලා නම් ඉන්න එපා දැන් මේ මොහොතේ අවුව මන් තම උඹට කෙලී කලිනු අර උඹ වේගින් ඕට්ටු නෑ අරන ඉතින් ඌටත් බං හරි අර අරුගේ පස්සේ මෙලවනවා කියපන්කො මාත් කොමු හරි left panel මම panel ඔව් මම panel බං මම panel තේරුම් ගනි මම panel දැක්කනේ panel එක ඉඳපන්කො head only දැන් කස්ටම් එකක් අස්සට ගිහිල්ලා ඔය play කර ඉන්න උඹලට ගහලා පෙන්නන්නම් මම panel සිරාය මම panel ඈ මේ report ගහන්න එපා account account එක උඹලා දන්නේ ඒ අඩෝ channel එකට නම් report ගහන්න එපා මේකට fish stick උත් ඇවිල්ලා ඔය කරලා ක්‍රෝයල් එකනේ තිබ්බේ නෑ මේකේ තිබ්බේ දම් පාට අඩෝ මේකේ අර ජේම්ස් සීසන් 2 මේව කරලා ගන්නවල මේවත් තියනවා ගියාංකෝ fish skin එහෙම වාසියක් නේ ඈ ඔපරේටිං ස්කිල්ද මේක අස්සෙන් වැදුනේ අඩෝ ගැරීනා ඔබ බොරු කරා ආවුන් ගහන්නේ G18 වලින් ඒක තමයි මෙච්චර හරියකට වදින්නේ හරිනේ ඉතින් අපි දෙන අනේ බං අනිත් පැත්තේ පැරපල්ලේ එක මේ පැත්තේ පැරපලිවෝ එක තියෙනවා අර තියෙන්නේ පැරපල් මල්ලියේ වරෙන්කෝ එක්ක උඩට එක අතන කොහෙද අනික් එක උඩ පල්ලෙහෙන් යන්න වෙලාව නම් මදි කමන්නේ තයි පල්ලෙහෙන් බම් පයින්න ඕනේ දැන් මේ වෙලාවේ මචං උඩ හිටියොත් කොහොමද කණ්ඩ වෙනවා හරි triple kill nice මාව දැකලා හරිනේ බා ඈ අඩෝ ඒස් කවුද ඒස් ගහපු ඒස් යකෝ ඒස් කින් මං බලපිය දැන් මැච් දික්කේ ඒස් ගහුව ගහපු ඒස් කින් මං එතකොට තොපි නෙමෙයිනේ යෝ ඒ ගාන විදිය ගැන වැඩි හිතන්න එපා මම මේ කැරකෙනවා බං මගේ දෙකයි මං දන්නේ නැහැ මං ගහන වලදී කියලා මං ගහනවා ඉච්චර මං දන්නේ යන්න නම් එපා thank you very well done epa yes ba අම්මෝ මන්නම් හිතුවේ මේක මට කෙලි වගේ කියලා වාසනාව ලක් එක ඔය වෙලාවට ඔලුග ගහින්න යකෝ ඊට වඩා මැක් 10 එකක් ඉපා මොකද්ද බා මේකේ ස්කින් එක එක්සමේට් නැද්ද බා මේකේ නෑ
ගම්. ඉතින් හැබැයි මම මේකේ අර ජෙම් කරගන්න තියෙන ගාන වැඩි. පළවෙනි ස්පින් එකට විතර ජෙම් 100ක් ඕන. ඒකත් එකක් මේකේ වීක්ලි ලයිට් එකට ජෙම් 160ක් හම්බ වෙනවා. ඒක ගම්මන්නේ. කෝ අඩෝ පිටිපස්සෙන් ගහන්න තොප් අර අරුගව වැලි ෂොටිය මරපන් කෝකෝ. ඒකට ස්පින් කරාට ඒක ආවේ නෑ. බානි කැම එකක්ම ගත්තා. අඩෝ මින් කිල් උස්සන්න එපා බං. එන ගේමක් දිලා අරු වැද්දා කියලා පිස්සුවා. පවන්න මැච් එක දෙනුනේ. ඈ බං ඊත් මන්ද උඩම ඉන්නේ. wow nice මේක අයින් කරලා ගම්මුද max 7 එකක් ගම්මුද මල්ලි max 7 කියලා ඇහුවා වගේ තමයි. මගේ ඩැමේජ් වැඩිනේ ඒක තමයි දැක්කනේ හැම එකම ලොල්ලෝ. මං අර මැච් එකේ ඉන්නේ නැහැ උඹලා නෙමෙයි. වැරදියට වටහා ගැනීම අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකනවා. ඌ මැරුන්නේ. උඹවත් මැරියන්ද? වැදුනා. කිල්ලි සීම සපුරා තහනම් කියලා උඹලා දන්නේ නැද්ද යකෝ? අනේ මේ අයියා උතන. අහන්නේ මගේ කිල්ල එක ඉස්සුවරු. පාලයක්කෝ යන්න රෙද්ද ගොබ්බිලා. මොන ගොබ්බිලෙද්ද? මෙතන ඩබල් මැති කියලා මට විතරද හිතෙන්නේ? අනේ මැරියන්. මොන මගුලද? කිල් කීයක් කිසෝ ගියපම් මගේ. අතන එහෙනම් ඒකත් ටේස්ට්නේ. ඒ මැච් එකේ S ගන්න වෙරුණා. ඉතින් අම්මට ඒ ඩයමන්ඩ් 3 ගියා නේද? දැක්කේ නෑ කොබල. යස් ඒක ලොක්නේ. පා අඩෝ මට වඩා උඩ එකෙක් ඉන්නවා ඩයමන්ඩ් 4 වල. හරි මචං ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් මොකක්ද පොඩ්ඩක් දබ මේකත් බලලා මම wow nice කමන්න. අපි එන්න මචං ඊළඟ වීඩියෝ එකකින් ඒක දාමු කෙලින්ම උඩට. කෙලින්ම ඊළඟ වීඩියෝ එකකින් යන්නේ ඩයමන්ඩ් 4 තව තරු ඕනේ. එතකොට 4යි 5යි. එහෙනම් කොල්ලෝ අපි අදට ගියා. bye.